පහුගිය දවස් සහ සති කිහිපය කියන්නේ පොදුවේ පෘතුගාලයේ ජීවත් වෙන සියලුම විදේශිකයින්ට ඉතාම වැදගත් කාලයක් වුණා. ගිය මාසයේ තිබුණ පෘතුගාලයේ මහමැතිවරණයත් එක්ක එක අලකලංචි පෘතුගාලයේ ඉන්න විදේශිකයින් මත පැටවෙන බවක් පේන්න තියෙනවා. ඒ වගේම පෘතුගාලයේ පැවැත්වුණු මහමැතිවරණය ගැන සවිස්තරාත්මක වීඩියෝවක් මම මේ පෘතුගීසි කාර්යය channel එකකින් අරන් ආවා. ඒකත් බලන්න. එතකොට අද මේ කතා කරන්න හදන දේවල් එක්ක ඒක සම්බන්ධ කරගෙන ඔයාලට වර්තමාන පෘතුගාල තත්ත්වය ගැන යම් දුරකට අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න හදන්නේ මේ මොහොත වෙනකොට පෘතුගාලයේ ඇති වෙලා තියෙන තත්ත්වය වගේම විශේෂයෙන් පෘතුගාලයට එන්න බලාගෙන ඉන්න අයටත් යම් දේවල් ටිකක්. විශේෂයෙන් පහුගිය සති කිහිපයේ මට අත්දකින්න ලැබුණ දේවල් කීපයක් එක්ක මේ පෘතුගාලයට එන අයට සහ ආව අයගේ පළවෙනි දේ පෘතුගාලයේ නව රජය දිවුරුම් දුන්නා. ලුයිස් මොන්ටිනෙග්‍රෝගේ නායකත්වයෙන් සමස්තය ඇති ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය එහෙම නැත්නම් AD කියන එක විසින් මේ නව රජය පිහිටෙව්වේ. මේකේ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් 16ක් ඉන්නවා දැනට. ඒ වගේම ඒකේ බොහෝ දෙනා පෙර රජයේ හිටපු ප්‍රධාන අමාත්‍යවරු. මොන්ටිනෙග්‍රෝගේ නව ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කයන් විදිහට යාලා බලාපොරොත්තු වෙන්නේ රජයේ කාර්යාල කටයුතු වලින් ඇතිවෙන බාධා, ඒවට එරෙහිව යම් කටයුතු කිරීම, සමාජ සේවා කටයුතු, සෞඛ්‍ය සහ ආර්ථික යන ක්ෂේත්‍රයන්හි සවිබල ගැන්වීම, ව්‍යාපාර වලට බදු අඩු කිරීම වගේ දේවලුත් මේකට ඇතුළත්. ඒ වගේම AD සන්ධානයේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ බහුතරයක් තවමත් නැහැ. ඒ වගේම මොන්ටිනෙග්‍රෝ මහතා විපක්ෂය සමග එක්ව වැඩ කිරීමට සූදානමින් සිටින බව මේ වෙනකොටත් ප්‍රකාශ කරලා තියෙනවා. සමාජවාදී පක්ෂය එහෙම නැත්නම් PS කියලා කියන්නේ සහ චෙගා පක්ෂය යන මේ දෙකම මේ වෙනකොට මේ නව රජයට බාධා නොකරන බවත් ඉතින් කියලා තියෙනවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයාගේ වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සහ ඡන්දය මේ ජුනි මාසේ 17 18 පවත්වන්නත් නියමිතව තියෙනවා. ඉතින් මේව තමයි මේ වෙනකොට ඡන්දෙන් පස්සේ පත්වෙච්ච ආණ්ඩුවේ මූලික කටයුතු. ඊගාවට තමයි මේ සතියේ චෙගා කියන පක්ෂය ලොකුම කතාබහ පටන් ගත්තේ. චෙගා කියන්නේ මේ අලුත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරයේ ඉන්න පක්ෂය වගේම ඉතා දැඩිව ඉමිග්‍රන්ට් විරෝධී මතවාදයක ඉන්න පක්ෂයක්. මීට අවුරුදු 5කට 6කට කලින් ඔවුන් මේ පක්ෂය පිහිටෙව්වේ. ඒ වගේම මුලින් ඔවුන්ට තිබුණේ පාර්ලිමේන්තුවේ එක ආසනයක්, ඊට පස්සේ ආසන ප්‍රමාණයක් වැඩි වුණා. දැන් ආසන 50කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ට මේ අවුරුදු 5 ඇතුළතදී පාර්ලිමේන්තුවේ හිමි කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔවුන්ට මේ මොහොතේ විපක්ෂයේ ලොකු බලපෑමක් කරන්න හැකියාවක් තියෙන හින්දා පහුගිය දවස්වල ඔවුන් පාර්ලිමේන්තුවට යෝජනා කීපයක් ඉදිරිපත් කළා. මේ සියලුම යෝජනා පෘතුගාලයේ ජීවත් වෙන විදේශිකයින්ට වගේම පෘතුගාලයට එන්න බලාගෙන ඉන්න අයට නම් හොඳ දේවල් නෙමෙයි. මේ ඉදිරිපත් කරපු යෝජනා තමයි පෘතුගාලයේ පුරවැසිකම් ලබා ගැනීම සම්බන්ධව දැනට තියෙන නීතිය වෙනස්කම් වලට ලක් කළ යුතුයි කියන කාරණේ. මේ වෙනකොට පෘතුගාලයේ නීත්‍යානුකූලව ජීවත් වෙන කෙනෙකුට වසර 6කට පස්සේ පෘතුගාලයේ පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න අවස්ථාව තියෙනවා. නමුත් මේ අලුත් යෝජනාව මගින් කියන්නේ පෘතුගාලයේ ජීවත් වෙන විදේශිකයින්ට දැන් අවුරුදු 6ක පවතින මේ නීතිය අවුරුදු 10ක් වෙනකම් දික් කර යුතුයි කියලා. ඒ වගේම පුරවැසිකම ලබා ගන්න දැනට තියෙන සරල භාෂා පරීක්ෂණය තව දැඩි කරන්න ඕනි කියලා කියනවා. ඒ වගේම නීතිමය ආචාරශීලීත්වය, ඒ වගේම පෘතුගාලයේ ඉතිහාසය පිළිබඳව නව පරීක්ෂණයක් පැවැත්වීමත් වගේම මේ විදිහට පෘතුගාලයේ පුරවැසිභාවය ඉල්ලුම් කරන අයට මූල්‍යමය ස්වාධීනත්වයක් තිබීම අනිවාර්ය කරන්න ඕනි කියලාත් කියලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට පෘතුගීසි පුරවැසිභාවය ලබා තියෙන විදේශිකයන් පෘතුගීසි ජාතිකත්වයට අපහාස කරන අය හරි එහෙම නැත්නම් බරපතල අපරාධකාරයන් ඉන්නවා නම් ඔවුන්ගේ පුරවැසිකම අහෝසි කළ යුතුයි කියන යෝජනාවත් මේ යෝජනාවලියට ඇතුළත්. අනිත් ප්‍රධානම කාරණය තමයි ෆැමිලි රීයුනිෆිකේෂන් අවස්ථාව తాවකාලිකව නවත්වන්න යෝජනා කරලා තියෙනවා. විපක්ෂය කියන්නේ ඉදිරියට දැනටමත් පෘතුගාලයේ ඉන්න විදේශිකයින්ගේ නීතිමය තත්ත්වය විසඳීම අත්‍යවශ්‍ය හින්දා ෆැමිලි රීයුනිෆිකේෂන් తాවකාලිකව අත්හිටවන්න කියලා. මොකද එහෙම නොකළොත් මේ වෙනකොට විදේශීය ජනගහනය ඉදිරි මාස කිහිපෙදී මිලියන 1.5 ඉඳන් මිලියන 2 දක්වා වැඩි වෙන්න පුළුවන් වගේම ඒක පෘතුගාලයට අධික බරක් වෙයි කියලායි මේ චෙගා පක්ෂය කියන්නේ. ඉතින් මේවා තවමත් පාර්ලිමේන්තුවට කරපු යෝජනා විතරයි. මේවා නීතියක් විදිහට සම්මත වේද නැද්ද කියලා නම් තවම කියන්න බෑ. නමුත් පහුගිය කාලේ පෘතුගාලය පුරා ඉමිග්‍රන්ට්ස්ලා හින්දා උන බලපෑම
පෘතුගාලයේ සාම්ප්‍රදායික පෘතුගීසි ජනතාවටත් තදින් දැනෙන හින්දා මේ යෝජනා සම්මත වෙන්නත් ඉඩ නැතුවම නෙමෙයි. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි මේ යෝජනා සම්මත වුණොත් ඒක නම් ලේසි පහසු කාරණයක් නෙමෙයි හැමෝටම. ඔය තමයි පෘතුගාලයේ මේ දිනවල ඉමිග්‍රන්ට්ස්ලා සම්බන්ධව තියෙන ප්‍රධානම කාරණා කීපය. ඉදිරි දින කීපයේදී අලුත් වෙන තොරතුරු මම ඔයාලට මේ සම්බන්ධව අරන් එන්නම්. ඊගාවට මම මේ වීඩියෝ එකේ මුලදී කිව්වා වගේම පෘතුගාලයට එන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට වැදගත් කරුණු කීපයක් කියන්නම්. ප්‍රධානම කාරණාව තමයි දැන් අවුරුද්දකට කලින් තිබුණ තත්ත්වය නෙමෙයි පෘතුගාලයේ තියෙන්නේ. විශේෂයෙන් විසිට් වීසා වගේ වලින් ඇවිල්ලා පෘතුගාලේ දැන් සෙටල් වෙන්න කොහෙත්ම බෑ නීත්‍යානුකූලව. මම එහෙම කිව්වේ දැන් යම් කණ්ඩායම් සහ පුද්ගලයන් පෘතුගාලයට එන්න බලාගෙන ඉන්න අයට තවමත් යම් අනීතික මාර්ග යෝජනා කරනවා. ඒ විදිහට එන්න. සමහර වෙලාවට නීතියේ තියෙන යම් හිඩැස් වලින් රිංගලා මේ විදිහට එන්න පුළුවන් අවස්ථා පෙන්නනවා. පෞද්ගලිකව මගේ මතේ ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා. මොකද අන්තිමට වෙන්නේ ඔයා අමාරුවේ වැටෙන එක. මේ ඉදිරි මාස 6 අවුරුද්ද ඇතුළත තව මොන වගේ නීති රීති වෙනස් කරයිද කියලා කියන්න බෑ. අනික් කාරණේ දැන් ගොඩක් අය උත්සාහ කරන මාර්ගයක් වෙලා තියෙනවා වොකේෂනල් ට්‍රේනින් වගේ මාර්ග හරහා පෘතුගාලයට එන්න. මොකද මෙහෙම කිව්වේ මට ගොඩක් අය කෝල් කරලා මෙසේජ් කරලා අහලා තියෙනවා. ඒකේ යම්කිසි අවස්ථාවක් තියෙනවා සහ නීත්‍යානුකූල ක්‍රමවේදයක් තමයි. ඉතින් ඒ වගේ මාර්ගයක් තෝරගන්නවා නම් හරියට විස්තර හොයලා බලලා හරි පාත්වේයකින් ඒ වැඩේ කරගන්න. එහෙම නැත්නම් ඔයාලට තවත් පහසු මාර්ගයක් තමයි ජොබ් සීකර් වීසා එක. ඒ වගේ දෙයකට උත්සාහ කරන්න. නීත්‍යානුකූලව එන්න උත්සාහ කරන්න. මං ඉස්සෙල්ලා කිව්වා වගේම පෘතුගාලයේ තත්ත්වය දැන් වෙනස්. රැකියාවක් හොයාගන්න එකත් දැන් කවුරුත් කියන තරම් ලේසි නෑ. අනික් ප්‍රධානම කාරණේ තමයි නිවාස ගැටලුව. විශේෂයෙන්ම ඔයා ෆැමිලි එකක් විදිහට නම් එන්න හදන්නේ පෘතුගාලයට එන්න කලින් නවතින්න තැනක් හදාගෙන එන්න අනිවාර්යෙන් වලබලා ගන්න. ඒ වගේම අඩු මිලට දැන් නිවාස කුලියට ගන්න නම් අමාරුයි. විශේෂයෙන්ම ප්‍රධාන නගර ආශ්‍රිතව ලිස්බන්, පෝර්තෝ, මං ජීවත් වෙන මේ කැෂ්කයිස් වගේ ප්‍රදේශවල. උදාහරණයකට මං ජීවත් වෙන මේ කැෂ්කයිස් ප්‍රදේශයේ දැන් 1 bedroom apartment එකක් රෙන්ට් එකට ගන්න අවම යුරෝ 1100කට එහා වුණි මාසෙකට. ඒ වගේම ඔයාලා රෙන්ට් එකට එහෙම ගන්නවා නම් ඔයාලා මාස කිහිපයක ඩිපොසිට් තියන්න ඕනි. ඒ වගේ ගොඩක් දේවල් අහනවා. අනිත් එක තමයි පෘතුගාලයට ඇවිත් නවාතැනක් හොයා ගන්නවා කියන මතේ ඉඳගෙන එන්න එපා. ඒක තරමක් අපහසු කාරණයක් මේ වෙනකොට. ඒ වගේම අඩු මුදලකට හොයා ගන්න වෙන්නේ ටිකක් දුර පැහැර ප්‍රදේශවලින්. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි රැකියාවක් හොයාගන්න තියෙන අපහසුව. අනික් කාරණේ ඔයා එනවා නම් අවම මාස 5කටවත් ඇති වෙන්න දැන් අතේ මාසික වියදම අරගෙන එන්න. එතකොට ඔයාලා ડોකියුමන්ට්ස් ටික ඉවර කරගෙන හොඳ තැනක් ඉන්න හොයාගෙන රැකියාවක් හොයාගෙන පුළුවන් සෙටල් වෙන්න ටෙන්ෂන් එකක් නැතුව. මේක ගොඩක්ම බලපාන්නේ විශේෂයෙන්ම පොඩි දරුවොත් එක්ක එන ෆැමිලි වලට දැන්. මේ දවස්වල පෘතුගාලය ගැන ආයමත් ලංකාවේ පොඩි කතා බහක් යනවා. විශේෂයෙන්ම යුරෝපෙ ගිහින් ලේසියෙන් සෙටල් වෙන්න පුළුවන් රටක් විදියට. ඔව් ඒක හරි. ඒක ඇත්ත. නමුත් හරි විදියට හරි මාර්ගයකින් සූදානම් වෙලා ආවොත් ඒක හරි. ලංකාවේ ඒජන්සි වලින් මවාපාන සුන්දරත්වය ඒ විදිහටම නෑ මේ පෘතුගාලි මහ පොළොවේ. පෘතුගාලයට ඇවිත් රෙසිඩෙන්සියෙන් ඔයාට වෙන යුරෝපා රටකට නිකන් ගිහින් සෙටල් වෙන්නවත් ඒ රටක රැකියාවක් කරන්නවත් බෑ. එහෙම පුළුවන් යම් ක්‍රමවේදයක් තියෙනවා. පෘතුගාලේ රෙසිඩන්ස් පර්මිට් එක තිබ්බ පළියට එහෙම කරන්න බෑ. මං එහෙම කිව්වේ යම් ඒජන්සි ලංකාවේ මේ වෙනකොට මේ වගේ බලාපොරොත්තු දෙනවා පෘතුගාලයට ගිහින් රෙසිඩන්ට් එකටක් දාලා අරගෙන වෙන යුරෝපා රටකට ජර්මනියට හරි ප්‍රංශයට හරි වෙන ඉතාලියට හරි කොහේ රටකට ගිහින් රැකියාවක් කරන්න ජීවත් වෙන්න පුළුවන් කියලා. එහෙම ඒ තරම් ලේසියෙන් පුළුවන් නම් පෘතුගාලයේ මේ තියෙන ඉමිග්‍රේෂන් ගැටලුව කොහෙත්ම ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒජන්සි වලින් මොනවා කිව්වත් මේ රටේ ජීවත් වෙන අයගෙන් හරියට විස්තරයක් දැනගෙන එන්න ඔයාලා එන්න හදනකොට. ඒ වගේම ඒජන්සියක් කරා එනවා නම් ඔයා එන පාත්වේ එක මුල ඉඳන් හරියට එයාලා මාර්ගයෙන් දැනගෙන එන්න. ඔයාලා ඇප්ලයි කරන වීසා එක, ඒකේ මොනවද අවශ්‍ය කරන ડોකියුමන්ට්ස්, මෙහි ගිහිල්ලා කොහොමද ඒක ඉතුරු වැඩ ටික කරගන්නේ, ඒ වගේ දේවල්. කොහොම හරි කරලා වීසා එක ලැබුණ පැලියට අර මං කියව මූලික පහසුකම් ටික විසඳ ගන්න නැතුව එන්න හදන්න එපා. ඒජන්සියත් එක්ක කතා කරලා ඔයාව මෙහෙට ගෙන්නන අයත් එක්ක කතා කරලා ඒ පහසුකම් ටිකත් හදාගෙන විශේෂයෙන්ම නිවාස ගැටලුව. අවසාන වශයෙන් මම මේ කිව්වේ එන්න හදන අයව අධෛර්යමත් කරන්න නම් නෙමෙයි. අමාරු වෙන ඔයටි පෘතුගාලේ සෙටල් වෙන්න. මොකද දැන් ගොඩක් වෙලාවට ගොඩක් අය එහෙම පොඩ්ඩක් අමාරුවේ වැටෙනවා. එහෙනම් ආයමත් පෘතුගාලේ අලුත් වෙන විශේෂයෙන්ම ලාංකික අපිට වැදගත් වෙන තොරතුරු එක්ක ඊගාව වීඩියෝ එකක් අරන් එන්න. පෘතුගාලේදී දවසක හම්බෙමු. මේ පෘතුගීසි කාර්යය